Hello there, friends. Welcome another gaming video. අනිතේ අද මම ගෙනාවේ Granny කියන gameplay එකක් එක්ක. ඉතින් අපි මේ game එක ඕගොල්ලන්ට පුළුවන් Play Store, App Store එකේ දාගන්න. ඉතින් අපි මේකේ play කරලා ඉතින් අද මම ඕගොල්ලන්ට ගේන්නේ practice gameplay එකක්. මොකද මම ඕගොල්ලන්ට Granny game එක ගැන පොඩ්ඩක් introduce කරන්න තමයි අද මම ඔයාලට ගෙනාවේ. මම තව ඊළඟ එන episodes වල මම ඔයගලන්ට Granny practice නෙමෙයි extreme impossible වගේ modes දාලා ගේන්නම්. ඔයගොල්ලෝ මේක ගාලා බලන්න මේකේ graphics හොඳයි. superior graphics ටිකක් තියෙනවා මේකේ. අරේ මේ වල මොකුත් නෑ. මේ ගේම් එකේ friends මේ බඩුවට උනහම ඒ බඩුව සද්දෙට Granny එනවා. ඉතින් අද මං ගහන්නේ practice mode නේ. ඉතින් ඒකේ Granny නෑ. ඔයගොල්ලෝ මේක ගාලා බලන්න. මේ තියෙන friends car battery එක. මේකේ තියෙනවා friends පැනලා යන්න ක්‍රම 3ක්. ඉස්සර නම් ක්‍රම 2යි. දැන් තමයි ක්‍රම 3ක් ඇඩිලා තියෙනවා ගේම් එකට. මුලින්ම තිබ්බේ දොරෙන් පැනලා යන්න. ඊළඟට තිබ්බේ කාර් එකෙන් පැනලා යන්න. දැන් අන්තිම අප්ඩේට් එකෙන් ආවා කානුවෙන් පැනලා යන තියෙන එකක්. ඉතින් අද මම ගෙදරින් පැනලා යන්නේ නැහැ. ඉතින් අද මම ඔයගලට මේ Granny එකේ ගේ වටේ රහස් දොරවල් සහ තියෙන බඩු තියෙන තැන් කියලා දෙන්න තමයි ඔයගලන්ට මම Granny game එකෙන් ගෙනාවේ. ඉතින් යාළුවනේ මේ Granny game එකේ රටාවල් 5කට ගේම් එක යනවා. ඒ තමයි බඩු තියෙන තැන් රටාවල් 5කට යනවා. ඉතින් මම මේ ගහන්නේ එක රටාවක්. ඒ කියන්නේ බඩු තියෙන තැන් එක රටාවකට තමයි මේක තියෙන්නේ. ඒක රටාවල් 5කට මම කියවනේ. ඉතින් මම ගන්නේ රටාවල් 5න් එක රටාවකට තමයි මම මේ අද වීඩියෝ එකේ ගෙනාවේ. ඔයගොල්ලෝ Granny පළවෙනිට ගහන කෙනෙක් නම් ඔයගොල්ලන්ගේ රටාව වෙනස් වෙන්න පුළුවන් මගේ රටාවට වඩා. මේක අපි කාර් එකට දාගන්න ඕන. ඊළඟට තියෙන්නේ අපිට බැටරි එක අපි අර උඩ දාලා තිබ්බ බැටරි එක අරගෙන දාන්න. ඉතින් ඕගලන්ට මම ළඟදීම ගේන්නම් දොරෙන් පැනලා යන ගේම් එකක්. ඉතින් මම ඕගලන්ට මේ බඩු තියෙන තැන් විතරයි මම ඕගලන්ට ගේන්නේ. ඉතින් මෙතන මේ ස්පෙෂල් කී කියලා තියෙන්නේ ඒ ස්පෙෂල් කී එක තියෙන්නේ උඩ. ඒ කියන්නේ දැන් මේ අපි යන්නේ උඩ තත්ත්වයට. එන්න මෙතන තමයි අපි ස්පෙෂල් කී එක දාගන්න ඕන. ඕගලන්ට මගේ මේ කටහඬ වගේ කටහඬ වෙනස් නම් පොඩ්ඩක් කර මගේ අර හෙම්බිරිස්සාව කැස්ස තියෙනවා. ඒ හින්දා ගණන් ගන්න එපා. මේකෙ මොකුත් නෑ. එහෙනම් අපි යමු. දැන් අපි මෙතනින් දාපු අර ඒක අරගමුටක් ගාලා ඕගලන්ට මම Granny chapter 1 එක තමයි අද මම ගෙනාවේ. මම Granny chapter 2 එකත් ගේන්නම් ඕගලන්ට. ඔයගොල්ලෝ කැමති නම් ඕගොල්ලෝ කමෙන්ට්ස් අනුව තමයි මේව කරන්නේ. මේ තියෙන friends caterpillar එක. ඒකෙන් පුළුවන් අපිට වයර් කපන්න. අර ඇත්ත ජීවිතේ වයර් කපනවා වගේ තමයි මේකෙත් වයර් කපන්න තියෙන්නේ. ඉතින් අපි දැන් ගිහලා කපා ගන්න ඕන පල්ලෙහා දොර ගාව තියෙන වයර් එක. මෙන්න මේ වයර් එක කපා ගන්න ඕන. ඊළඟට අපි අර පල්ලෙහා මෙතන තියෙන වයර් එකකුත් තියෙනවා. මේ වයර් එකත් අපි කපා ගන්න ඕන. මම මේ ගේම් එක දන්නෙත් ළඟදී මොකද මම මේ ගේම් එක දැනගත්තේ යකාමෑන් ගෙන්. ඔයගොල්ලොත් යකාමෑන්ව බලන්න අමතක කරන්න එපා. එයාගේ වීඩියෝස් වලටත් ලයික් කරන්න අමතක කරන්න එපා. ඔන්න අපිට ෂොට්ගන් පාර්ට් එකක් හම්බුණා. මේ ගේම් එක ගහලා ඉන්නවනම් මේ ගේම් එක ගැන දන්නවා නැත්තම් කිව්වොත්. ඉතින් අද වීඩියෝ එක අවසානයේ subscribe කරන්න like කරන්න අමතක කරන්න එපා.
මේකත් ගිහින් අපි දාගන්න ඕන අර මොකද්ද මේ කාර් එකට මෙතනින් අපි දාමු දැනට දාමු ඉතින් මේක තමයි මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඕගොල්ලෝ මේ බලන්න පළවෙනි වීඩියෝ එක නම් අනිවාර්යෙන් බලන්න අනිවාර්යෙන් like කරන්න වීඩියෝ එක හොඳයි නම්. මෙතන පොත තියෙනවා මේ පොතෙන් වෙන්නේ friends ඕගොල්ලන් දැක්කනේ අර උඩ නිකන් large නිකන් කබඩ් එකක් වගේ එකක්. අන්නේ කබඩ් එකට මං ඇරියේ නිකන් lever එකක් වගේ. අන්නේ lever එක ඇරියට පස්සේ නිකන් කාමරයක් වගේ එකක් එනවා. අපිට අග්ගාලා ගිහින් මේ කාමරයට යන්. ඉතින් මේ කාමරේ තමයි මං ඇරියේ. මේක ඇරුවාට පස්සේ ඕගොල්ලන්ට මෙතන පොඩි දොරක් තියෙනවා. මේ දොරෙන් ආවට පස්සේ ඕගොල්ලන්ට මෙතන ආච්චි කෙනෙක් ඉන්නවා පේනවා. ඒ ආච්චි කෙනෙක් ඉස්සරහා තියෙන මේකට පොත දැම්මම මෙයා යනවා. ඊට පස්සේ එයා එළියට ආවම අපිට යතුරක් දෙනවා. ඒ යතුරේ තමයි ස්පයිඩර් කී එක. ඕගොල්ලෝ SNRJ Gaming YouTube channel අනිවා subscribe කරන්න අමතක කරන්න එපා. දැන් අපි යන්න ඕන පොඩ්ඩක් මෙහාට අපි යන්න ඕන shotgun parts ටිකක් හොයාගන්න. අපි මේක අස්සට ගියේ නෑනේ. මේක අස්සට යන්න. ඕකේ. මම මේක යට තියෙන shotgun part එකක් තියෙනවා. අපි යන්න ටක් ගාලා මේකේ දුරට. ඕකේ මෙතන තියෙනවා clog wheel එකක්. ටෙඩි ඉන්නවා. අපි ටක් ගාලා මේ shotgun part එක ගිහලා අරකට ගිහින් දාගමු. අපි දැන් shotgun part එක දාන්නේ කොහෙටද? හරියටනේ. හරි. අපි ටක් ගාලා මේක shotgun part එක දාලා ඉමු ටක් ගාලා අරකට. හරි. තව එක කෑල්ල අපිට හොයාගන්න තියෙන්නේ. අපි කෑල්ල ඇරියට පස්සේ ඒ කෑල්ල ගත්තට පස්සේ අපි shotgun එක හදාගත්තාම අපිට තියෙනවා අර screw driver එක ගන්න. ඊළඟට අපිට තියෙන්නේ padlock key එක අරගන්න, padlock code එක අරගන්න. ඊට පස්සේ අපිට හරි. දැන් මම හිතන්නේ අර ආච්චි අපිට spider key එක දෙයි. අද මම ඕගොල්ලන්ට ගෙදරින් පැනලා යන වීඩියෝ එකක් නෙමෙයි මම අද ගෙන ආවේ. නිකන් බඩ තියෙන තැන ඕගොල්ලෝ දන්න ඇති. හරි. ඉතින් යාළුවනේ මොකද ඉතින් අද වීඩියෝ එක ගැන. ඉතින් අද වීඩියෝ හොඳයි නම් like share subscribe කරන්න එපා. ඉතින් තවත් මේ වගේ එපිසෝඩ් නම් අනිවා පළයක පිට ගන්න. ඉතින් තවත් එක ගේම් එකකින් හමුවෙමු. ඕගොල්ලන්ට සුබ දවසක්. බයි.